ඔබ වහන්සේ හම්බ වෙන්න ඉන්න පුළුවන් අපිට? පුළුවන් නේ. ඒ අයියගේ ඔබ වහන්සේට මාර්ගඵලයක් ලැබලා තියෙනවා කියලා. එහෙම ඉතින් කිව්වා. අපිට හම්බෙලා කතා කරන්න පුළුවන් ඔබ වහන්සේත් එක්ක? පුළුවන්. කවදද එන්න අපි එනවා නම් එන්න ඕනේ? කීනෙක එන්න බලාපොරොත්තු වෙනවද? අපි මගේ වෑන් එකේ දාලා එන්නේ තමයි මගේ නේ බාප්පිගේ වෑන් එකේ දාලා එන්නේ ඉතින් ඉන්නේ අපි. කීනෙක එන්න හිතන් ඉන්නවද? අපි 3-4 දෙනෙක් කොහමද එනවා? 5ක් 6ක් විතර එනවා. ඒ කියන්නේ මේ පින් කරන් දෙනවද කුසල් කරන් දෙනවද? පින් කරන් දෙනවද කුසල් කරන් දෙනවද? පින් කරනවා කියන්නේ කුසල් කරනවා කියන්නේ දෙකම එකයිනේ අපි හඳුනන්නේ. නෑ දෙකක්. මම හාමුදුරුවෝ නෙමෙයි. මම රහතුන් වහන්සේ කෙනෙක්. අරහතන් වහන්සේ කෙනෙක්? ඔව්. අපේ අද ආරාධනාවක් මේ සාමාන්‍ය දැන් එහෙම කිව්වට දැන් කවුරුත් එහෙම විශ්වාස කරන්නේ නැහනේ. ඔව්. එහෙම සාමාන්‍යයෙන් දැන් මම ගැන වැරදි කරන්න ගන්න එපා. අපිට දැන් යම් කිසි මාර්ගඵලයක් ලබා දෙනවා කියලා යම් කිසි කෙනෙකුට අපි කිව්වට අපි කවුරුත් විශ්වාස කරන්නේ නැහනේ. ඒක සාධාරණ හේතුන් මත සහ ඒක ඔප්පු කරොත් නේ දෙයක් සාක්ෂිත් එක දෙයක් ඔප්පු කරනොත් තමයි ඒක සත්‍යයක් වෙන්නේ. මිත්‍යාවක් කියන්නේ අපි හැමෝම සාතනනවා. සාමාන්‍ය එක කොහොමද වහන්සේ අපිට ඒක සත්‍යයක් කියලා ඔප්පු කරන්නේ? එතකොට පිනයි කුසලය දන්නේ නැති කෙනාට කොහොමද මං ඔප්පු කරලා පෙන්නන්නේ කොහොමද? පිනයි නෑ ඒක සෝතාපන්න චිත්ත වේදී කොහොමද? මම ඇත්තටම ධර්මයේ ගැඹුරට ඉගෙනගෙන නැහැ. ඔව්. එතකොට සෝතාපන්න චිත්ත වීතිය ගැන අවබෝධයක් තිබ්බොත් තමයි එයාගේ විඥානයේ පැත්ත හිතා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඉතින් එහා තියෙන මේ පළවල ස්වභාවයේ තථාගතයන් වහන්සේ ඔබ දාලාසේක. එතකොට ඒ ස්වභාවය තමා දැනගන්න ඕනේ තව කෙනෙක් පරික්ෂා කරන්න ඕන. ඔව්. එතකොට ඔව්. අන්න තමයි මේ කරන්නේ. මොකද? ඒ දි තමයි පරික්ෂා කරලා බලන්න වෙන්නේ. ආවට පස්සේද? ඔව් ඉතින් ඔව්. අපේ ඒකට හඳුන්වන්නේ මේ පිනයි කුසලය කියන්නේ දෙකක් කියන්නේ මොකද්ද? පින සසරට උපනිශ්‍රයක් වෙනවා. කුසල් අවස්ථා 8ක් තියෙනවා. ඔව්. එතන කුසල් කරන අය තමයි බුද්ධ ශාසනයේ උපාසක වන්නේ. පින උපාසක වෙන්න හේතුවක් වෙනවා. ඔව්. පෙර කරපු දේවල් වලට පින බලපානවා, දැන් කරන දේවල් කුසල බලපානවා. පෙර කරපු දේවල් වලින් කුසල තියෙනවා. නෑ. එහෙම දෙයක් නෙමෙයි. පින තියෙනවා. දැන් කරන දේවල් වලින් කුසල ලැබෙනවා. මේ මොහොතේ තමයි පිනයි කුසලයයි ඔබේ මනසේ ධර්මයේ අවබෝධයේ පිණිස තමයි ඒ දෙක සකස් වෙන්නේ. ඔව්. ඔබේ ධර්මයේ පින තුලින්ම කුසලයේ කරගන්නත් පුළුවන්. එතකොට අනාත්ම ස්වභාවය වඩා ගත්තට පස්සේ තමයි කෙලින් කුසල කරගන්න පුළුවන් වෙන්නේ. එතකන් කෙලින්ම කුසල කරන්න බෑ. පින තුලින්ම තමයි කුසල පැත්ත තාංශ කරගන්න වෙන්නේ ප්‍රඥාව මත. ඔව්. මේ හදනවාද? ඔව්. වාන්තේ යම් කිසි ස්ථානයක යම් කිසි දැන් මම භාවනා වැඩ සිටිනකොට අනිත් දැන්
කය එතන දෙවුණත් සිත ශරීරයේ එක තැනක තියෙද්දී ඔව් තවත් තැනකට ගිහිල්ලා ඒ ඔව්. විස්තර කියන්න පුළුවන් නේ සාමාන්‍යයෙන්. ඔව් මේ සාත්‍ර කියන දේවලයක් නම් මෙහෙ නෑ හැබැයි. මං කියන එක වහන්සේ තේරෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ මට හොඳට තේරුණා. දේවාලයක් නේ මං කියන්නේ. නෑ නෑ ඔබ අහන්නේ අනුන්ගේ හිත කියවන්න පුළුවන් කියන ප්‍රශ්නය ඇහුවේ. එතකොට ඒ හිත කියවන්න අවශ්‍ය උණු පුද්ගලයෙක්ගේ කියවලා කමටහන් ලබා දෙන්න පුළුවන්. මොකද තේරුණේ? ඒ අවශ්‍ය පුද්ගලයාගේ තියෙන දෝතා ටික පෙන්ලා තහත් මාර්ග සාක්ෂාත් කරගන්න උදව් කරන්න පුළුවන්. ඔව්. අපි එන්නම් ඔබ වහන්සේ හම්බ වෙන්නේ මොකටද? සාමාන්‍යයෙන්. අරගොල්ලෝ එනවා කිව්වා හෙට අද හවස හෝ හෙට එනවා කිව්වා. ඔව්. මං ඒ කට්ටියත් එක්ක හරියෙන් තනියෙන් හරි එන්න බලන්නම්කෝ. නෑ මම කොහොමත් සාකච්ඡාවකට එනවනම් අඩුම තරමේ 7 දෙනෙක්වත් එහා ඉන්න ඕනේ. නැත්තම් එක්කෙනෙකුට සාකච්ඡා කරන්නෙත් නෑ. මොකද අපරාධේ කාලේ අපරාධේ. ඔව්. ඔබ වහන්සේ මේ සාතන් වහන්සේ නමක් කර කොච්චර කාලයක් වෙනවද දැන්ට? මගේ channel එක බැලුවේ නැද්ද? channel එක දාලා සම්පූර්ණම භාවනා කරපු විදිය ඒ වගේ මේ වෙච්ච විදිය සම්පූර්ණ මගේ channel එක දාලා තියෙනවා. ඔක්කොම බලන්න. මොකේද? එම්මගේ channel එකක් තියෙනවා. මගේ channel තුනක් තියෙනවානේ. ඒ channel තුනේ බලන්න. ස්වභාවය කොහොමද මේ ඒ කියන්නේ මනෝවෛද්‍යුත්ව සාකච්ඡා කරපේවා ඊට පස්සේ සල්ලි වෛද්‍යුත්ව සාකච්ඡා කරපේවා ඕන්තරම් දාලා තියෙනවා. ඒ වගේ මේ ඔව් ඒ වගේ ගොඩක් දාලා බලන්න. ඔව්. උගාන්සේ ආරණ්‍ය වාසයේද වැඩ සිටින්නේ? මට ආගන්නේකුත් නැහැ. පන්සලකුත් නැහැ. මට තියෙනවා ශුන්‍යකාරයක් තියෙනවා. ශුන්‍යකාරයක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් නිකායක් නැද්ද ඒතකොට? බුද්ධ නිකාය. බුද්ධ නිකාය කියලා නිකාය නැහැ නේද? නිකායවල 4යිනේ තියෙන්නේ. එහෙම බැලුවොත් 24ක් තියෙනවා. එහෙම බැලුවොත් නිකාය 24ක් තියෙනවා. 27ක් හෝ 27ක් වගේ තියෙනවා. එහෙම බැලුවොත් තියෙනවා. මම ඒක අර කට්ටියත් කියමු එන්නම්කෝ අසන්න ඉතිමාස් යම්බේ.